අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් 2024 බ්‍රෑන්ඩ් නිව් ජපන් ඇල්ටෝ එක මේනකොට ලංකාවේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන් පාරවල් දැකලාත් ඇති. ඉතින් මේ කාර් එක සම්බන්ධව මේ කතා කරන්න යන්නේ. ඉතින් ජපන් ඇල්ටෝ එක අපි දන්නවා ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය කාර් එකක්. ඉතින් මේකේ අලුත්ම ෆේස් ලිෆ්ට් මොඩල් එකත් එක්ක දැන් උඩට බලා ගන්න පුළුවන්. අලුත්ම පෙනුමකින් තමයි මේ 2024 මොඩල් එක දැන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මුලින්ම මේ කාර් එක ඩයිමෙන්ෂන්ස් ගැන කතා කරොත් මේක ඕවරෝල් ලෙන්ත් එක මිලිමීටර් 3395යි. ඒ වගේම විඩ්ත් එක මිලිමීටර් 1475යි. ඒ වගේම හයිට් එක මිලිමීටර් 1525යි. ඒ වගේම ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 150යි. ඉතින් මේකේ සුපුරුදු එන්ජින් එක තමයි ඉන්නේ. ඒ කියන්නේ 660cc 3 සිලින්ඩර් එන්ජින් එක තමයි මේ වාහනට තාමත් එන්නේ. ඉතින් ඒ වගේම টොප් ස්පීඩ් එක මේකේ පැයට කිලෝමීටර් 136ක වේගයක් වගේ ගන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලන් සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ට්‍රාන්ස්මිෂන් එක ඔටෝමැටික් CVT ගියර්බොක්ස් එකක් තමයි මේ වෙහිකල් එකට එන්නේ. ඉතින් මේක 4 සීටර් වෙහිකල් එකක්. ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ 5 දෙනෙක්ට ගමන් කරන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒක අපහසුතාවයෙන් තමයි ගමන් කරන්න වෙන්නේ. 4 දෙනෙක්ට නම් මේ වාහනේ පහසුවෙන් ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ ලෙග් ස්පේස් එක කතා කරොත් එහෙනම් මේකේ ඇවරේජ් මට්ටම තමයි තියෙන්නේ. ඉතින් ලොකු ලෙග් ස්පේස් එකක් නැහැ. ඉතින් එහෙමයි කියලා අර ලොකු අපහසුතාවයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර උස පුද්ගලයෙක්ට නම් පොඩි ගැටලුවක් වෙයි. නමුත් ඒ රෙන්න සාමාන්‍යයෙන් ඇවරේජ් පුද්ගලයෙක්ට මේ වාහනේ පහසුවෙන් ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ගත්තොත් එහෙනම් මේකේ ෆියුල් ටැන්ක් කැපැසිටි එක ගත්තොත් එහෙනම් ලීටර් 27ක් මේ වාහනට අල්ලනවා. ඉතින් දැන් ඔයගොල්ලන් බලලා ඉන්නේ මේකේ වැදගත්ම දේ. ඉතින් ඒ තමයි මේකේ මිල. ඉතින් මේ වෙනකොට මේක ලක්ෂ 75කට වගේ මුදලකට ලංකාවේ අල්ල වෙනවා. ඉතින් අපි දන්නවා මේ සේල් වලින් වාහන ගෙන්නනවා. ඉතින් ඒගොල්ලෝ පොඩි කමිෂන් එකක් තියාගෙන තමයි මේ වාහනේ විකුණන්නේ. ඉතින් මේ ගාන වෙනස් වෙනවා ගෙන සේල් එක ගන්නවා. එක එක මිල ගණන් වලට මේ වාහනේ විකිනෙනවා. ඉතින් දැන්ට ඇවරේජ් මට්ටමක් ගත්තොත් එහෙම ලක්ෂ 75 රේන්ජ් එක වගේ තමයි යන්නේ. ඉතින් මේක මීට වඩා අඩුවෙන් ඕගලන්ට ගන්න ඕන නම් ඕගලන්ට ප්‍රයිවට් මේවා LC ඕපන් කරලා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙම ගෙනවොත් මීට වඩා ලක්ෂ කිහිපයක් අඩුවෙන් ඕගලන්ට වාහනේ ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් මොකද හිතන්නේ වාහනේ ගැන? ඉතින් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වාහනේ හොඳයිද? කලින් ජපන් වලට මීට වඩා ලස්සනයිද? ඉතින් අනිවාර්යෙන් ඕගලන්ගේ අදහස් ඇති. ඉතින් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් නැවත තවත් මේ වගේ වීඩියෝ එකක් හම් වෙනකන් ඕගලන්ට සුබ දවසක්.